හයි යාළුවනේ. ඔන්න ඉතින් අපි අලුතෙන්ම පටන් ගත්ත work wife YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මං හිතන්නේ house wife ලා වගේම work wife ලා මං ඒකේ mention කරන්නේ මම job එකක් කරනවා. ඉතින් අද කාන්තාව ගොඩක් වෙලාවට ඒ කියන්නේ fixed job එකක් නොකලත් කුමක් හෝ රැකියාවක් එහෙම නැත්නම් ව්‍යාපාරයක් සමග බිසි වෙලා ඉන්නේ. ඉතින් අපි කොහොමද මේ බිසි ලයිෆ් එකත් එක්ක අපේ ගෙදර දොර වැඩ ටික කරගන්නේ? අපේ ගෙදර දොර වැඩ වගේම අපි කරන බාහිර වැඩ. ඉතින් මේ වගේ පුංචි පුංචි දේවල් ටිකක් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් ඒකට තමයි මම මේ YouTube channel එක පටන් ගත්තේ. ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් මාව subscribe කරන්න, මගෙත් එක්ක දිගටම ඉන්න. අපි අපේ අදහස් මාරු කරගනිමු. ජීවිතේ මං හිතන්නේ මොන ප්‍රශ්නය ආවත් අපි සතුටින් hina වෙලා ඉන්න ඕනේ. ඒක තමයි අපි ජීවත් වෙනවා කියන එක දැනෙන්නේ අපිට එතකොට තමයි. ඉතින් ඒ හින්දා තමයි මම මේ channel එක පටන් ගන්නෙ. මං හිතනවා ඒක මොකක්ද අපේ ජීවිතේට පොඩි සතුටක් අරගෙන එයි කියලා. ඒ කියන්නේ මම මගේ අදහස් වලත් එක්ක මාරු කරගන්නේ ඒක මට සතුටක් හින්දා අපි නිවාඩු දවස් මොකද කරන්නේ? එතකොට අපි වැඩට යන දවසට සතිය දවස් 5 කොහොමද අපි බිසි වෙන්නේ? ඒ බිසි වෙන එකත් එක්ක අපි කොහොමද ගෙදර වැඩ ටික හැන්ඩල් කරගන්නේ? කොහොමද බැලන්ස් කරගන්නේ? ඉතින් ඔයාලට හොඳයි කියලා හිතෙනවා නම් අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියලා දෙන්න. ඒ වගේම ඔයාලට මගෙන් ගන්න යමක් තියෙනවා නම් ඒ දේවල් ගන්න. මේ හැමදේටම තමයි ඉතින් මම අද මේ channel එක පටන් ගන්නෙ. ඔයාලගේ අදහසත් මගෙත් එක්ක share කරගන්න. දිගටම මාත් එක්ක එකතුලා ඉන්න. අපි පොඩි පොඩි වීඩියෝස් ටිකකින් ඉස්සරහට හම්බ වෙමු. කමෙන්ට් කරන්න. හොඳ දේවල්ද නරක දේවල්ද මගේ මොනවද තව හැදෙන්න ඕනේ. මේ හැමදේම කමෙන්ට් කරන්න යාළුවනේ. ඉතින් house wife ලා තරහ වෙන්න එපා. ඔයාලා හැමෝටම තමයි මේ වීඩියෝස් අරගෙන ඉන්නේ. මට ඔයාලගෙන් ගන්න දේවලුත් ගොඩක් ඇති, හදාගන්න දේවලුත් ගොඩක් ඇති. ඒ වගේම මගෙන් ගන්න පොඩි හරි දෙයක් තියෙනවා නම් මට ඒක ගැන සතුටුයි. මම හිතන්නේ ඒක තමයි අපි මිනිස්සු විදිහට ආදරේ බෙදලා දෙන්න ඕනේ. ඉතින් ගොඩක් දේවල් කතා කරානේ. අපි බලමු ඉස්සරහට කොහොමද මේ channel එක යන්නේ, මොනවද අපේ ජීවිතේට එකතු කරගන්න දේවල් තියෙන්නේ, මොනවද මම මගේ සතිය දවස් 5 වගේ weekend එකේ මොනවද මම කරන්නේ, මේ වගේ පොඩි පොඩි වීඩියෝස් ටිකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඔයාලා හැමෝටම ආදරේ. බයි.